හායි කොහොමද යාළුවනේ ඔයාලට? මං හිතනවා මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් මම මේ බැලුවේ ඔයාලත් එක්ක චූටි වීඩියෝ එකක් බෙදා ගන්න. ඉතින් අපි මේ අවුරුද්දට ලෑස්ති වෙන වීඩියෝ එකක් තමයි තියෙන්නේ. දැන් නම් ඉතින් අවුරුදු පහු වෙලා. මම මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ඔයාලගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං අවුරුද්දට ලෑස්ති වුණේ මේ විදිහට කොහොම හරි අපි අද තමයි කෑම හැදුවේ. ඉතින් උදේ නැගිටලා චුට්ටක් මිදුල කැරකුණා. අපිට පහුගිය ටිකේම වැස්සා. බලන්නකො මේ වටපිටාව ඒ නිසා වෙනස් වෙලා තියෙන විදිහ. නැත්තම් ලොකු පෑවිල්ලක් තිබුණා. පුදුම රස්නයක් තිබුණානේ අපිට පහුගිය ටිකේ. දැන් ඉතින් චුට්ටක් ඔය ගස් කොළන් කොළ පාටට හැරිලා. මේ වෙලාව උදේ 7ට 7යි 10ට විතර ඇති. කොච්චර වැස්සත් වරුවට දෙකට ඒ වතුර ඔක්කොම පොළවට උරා ගන්නවා. මෙන්න මෙයා අපේ ගෙදරට අලුතෙන් ආවේ. කොහෙන් නිකම්මයි මෙයා ගෙදරට ආවේ. ඊට පස්සේ දැන් ওই ගෙදරට වෙලා ඉන්නවා. හස්බන්ඩ්ගේ අම්මා කුරුළු ලෑල්ලක් හදලානේ තියෙන්නේ. ඉතින් ඒකට මේ වගේ කට්ටිය ගොඩ එනවා. කොහොම හරි මෙයාත් මං හිතන්නේ එහෙම හුරු වෙච්ච කෙනෙක්. මෙයා බය නැහැ. අපි අත දික් කරාම අතට එනවා. අත් දෙකම දික් කරාම අත උඩට නැගලා ඉන්නවා. චුට්ටක්වත් බය නැහැ මෙයා. ඔය දැන් ෆෝන් එක දිහා තමයි බලාගෙන ඉන්නේ. එයාගේ නම තමයි චූටි. චූටි කියලා කතා කරාම කොයි හිටියත් එනවා දැන්. දැන් මෙයා අපේ ගෙදරට ඇවිල්ලා නම් මාස 2ක් විතර වෙනවා. ඉතින් මම දැන් මිදුලතු ගන්නත් යන්නේ. අද කෑම හදනවත් එක්කනේ. එතකොට කෑම හදන්න ගත්තාම දවසම එතනට තමයි යන්නේ. වෙන මොකුත් වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොනවා කරන්නත් කලින් ගේ මිදුල යතු කරලා ඉන්න කියලා හිතුවා. මම මේ ටික අතු ගන්න ටික තමයි තියෙන්නේ. හැබැයි මම සම්පූර්ණ මිදුලම අතු ගෑවා. හස්බන්ඩ්ගේ අම්මා මේ වෙලාවේ කොකිස් හදන්නේ. ඒකට පිටි එක හදන ගමන් තමයි ඉන්නේ. ඒක තමයි ඔයාලට හැමදාම ටොට්ටොක් ගාලා පොල් බිඳිනවා. ඉතින් අම්මා ඒක හදන ගමන් මම අර අම්මට කිව්වේ මම ඔයාලට කිව්වා මතකද අපේ ජම්බු ගහේ තව ජම්බු කිරි ටිකක් ඉතුරු වුණා කියලා. අන්නේ ඉතුරු වෙච්ච ජම්බු ටිකත් කුරුල්ලෝ කාලා දාලා ගිහිල්ලා. ඉතින් ඒක තමයි මම අම්මට කිය හිටියේ. ඉතින් අපි එකටම අතිරස හදන්න පටන් ගත්තා. අපි නම් කියන්නේ මේකට අතිරස කියලා තමයි. මේ තමයි අර කොණ්ඩේ නැති කැවුම. ඉතින් මේකට පිටි එක හදාගන්න විදිහ තමයි තියෙන්නේ. එකටම පැණි උණු කරලා එකට සීනිත් දාලා ඊට පස්සේ ඒකේ අර පදමක් තියෙනවා. ඉතින් ලොකුවට පැණි එක උකුවට ගන්නෙත් නැහැ. සාමාන්‍ය ගානට අරගෙන ඒකට පිටි එක දාලා හදාගන්න තමයි තියෙන්නේ. මේ කෑම නම් මං හිතන්නේ එක එක ප්‍රදේශවලට හදන විදිහ වෙනස්. ඒ වගේම තමයි සමහරක් විට නමත් වෙනස් වෙන්න ඇති. අපි කියන්නේ නම් අතිරස කියලා තමයි. ඉතින් මේ කෑම හදන වෙලාවට වටේ පිටේ ඉන්න පොඩි ළමයි ඔක්කොම හිටියේ අපේ ගෙදර. ඉස්සර මට මතකයි අපි චූටි කාලේ අපේ අම්මලා කෑම හදනවා බලන් ඉන්න අපිත් ආසයිනේ. අපිට කරන්න බැරි වුණත් ඒක කරන්නම තමයි ඔට්ටු වෙන්නේ.
ඊට පස්සේ ඉතින් පැණි එකේ හරි පදම ආපුවාම ඒකට හාල් පිටි ටික එකතු කරගන්න පුළුවන්. මේ වගේ හාල් පිටි සීනි හැමදේම මනලා තමයි අරගෙන තියෙන්නේ. මේ විදිහට හොඳට පැණි එකට කලවම් කරගන්නවා. මේක හරියට තලපයක් වගේ තමයි හැදෙන්නේ. ඉතින් හොඳට කලවම් වුණාම මෙන්න මේ කලර් එක තමයි තියෙන්නේ. නිකන් පැණි පාටට තියෙනවා. මේක දැන් චුට්ටක් දිය ගතියයිනේ. මේ විදිහට ඒක හොඳට හිඳෙනකන් ඒ කියන්නේ අපිට අතින් අනා ගන්න පුළුවන් සයිස් එකට වෙනකන් ඒක හැමම ලිපේ තියා ගන්නවා. මෙන්න මේ විදිහට තියෙද්දි මේකට පොල් තෙල් ටිකක් දාලා හොඳට අනන්න ඕන. ඊට පස්සේ තමයි අර කැවුම් වල සයිස් එකට හදාගෙන ඒක තෙලේ බැදගන්නේ. මේ මිශ්‍රණයට කබලේ බැදගත්ත තල ඇටත් අපි දාලා තියෙන්නේ. තල ඇට දාගත්තාමත් හරිම රසයි තල ඇට හැපෙද්දී. ඊට පස්සේ මේම හොඳට කලවම් කරගන්න තියෙන්නේ ඉතින්. ඊට පස්සේ අපි දැන් හදන්නේ මුං අලුව එක හදාගන්න. මේ තමයි මුං පිටි එක හදාගන්න අපි ගත්ත පැණි මිශ්‍රණය. මේ පැණි එකත් අපි රත් කරලා අරගෙන තියෙන්නේ. ඇත්තම කිව්වොතින් කරන හැමදේම වීඩියෝ කරගන්න ටිකක් අමාරුයි. මේකේ මුං පිටි එක බදිනවා ඒ මොකුත්ම වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ මේ තියෙන මුං පිටි එක. මේකේ තනිකර මුං පිටි තමයි අරගෙන තියෙන්නේ. ඒකට පැණි ටික ටික දාලා සාමාන්‍යයෙන් කපා ගන්න පුළුවන් විදියට අනා ගන්නවා. මේ කෑම හදද්දී ඉතින් ග්ලව්ස් එහෙම දාගෙන වැඩ කරන්න බැහැනේ. අම්මලා ඉතින් මේ විදියට තමයි හදන්නේ. අනිත් එක එකම දිගට කෑම බීමම හදන හින්දා එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මගේ යාළුවෝ හිතයි අතින්මද මේ හැමදේම කරන්න කියලා. අපි ඊට පස්සේ මේ සාස්පාන් තැටිය උඩට පිටි ටිකක් දාගෙන ඇලෙන්නේ නැති වෙන්න තමයි මේ පිටි දාගත්තේ. ඒක උඩට මේක තුනී කරගන්න තියෙන්නේ. තුනී කරගෙන ලස්සනට කෑලි වලට කපා ගන්නවා. කෑලි කපන වැඩේ නම් මම තමයි කෙරුවේ. මොකද අම්මා කියනවා අම්මට කෙලින් කපන්න බැහැලු. ඒ නිසා මට කපන්න කියලා කිව්වා. හැබැයි ඉතින් මටත් කෙලින් කපන්න බෑ. පොඩ ඇදේ යනවා. හැබැයි ෂේප් එකේ කපා ගන්න පුළුවන් වුණා. පිටියක හොඳට සමානව තුනී කරගන්න ඕන. එහෙම නැත්නම් කෑලි ඝනකම වැඩි වෙනවා. සමහර කට්ටිය නම් කැමති මුං කෑල්ල ලොකුවට රසට ඝනකමට තියෙනවට. හැබැයි සමහර කට්ටිය එහෙම කැමති නැහැ. ඉතින් අපි සාමාන්‍ය ගානට තුනී කරගත්තා. ඉතින් දැන් එහෙම ලස්සනට තුනී කරගත් එක ගානට කපා ගන්න තමයි යන්නේ. මේ විදිහට අපි ඒක ලස්සනට කපා ගත්තා. මට යාළුවන්ට කියන්න බැරි වුණානේ. මම සමරන පළවෙනි සිංහල අලුත් අවුරුද්ද තමයි මේ. ඉතින් මම මේ හස්බන්ඩ්ලා ගෙදරින් ඉඳන් සමරන පළවෙනි අලුත් අවුරුද්දනේ. මේක මට ඇත්තටම අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. මේ විදිහට තමයි අපි මුං කෑලි ටික කපා ගත්තේ. කොහොම හරි මුං කෑලි ටික කපනකම් මායි අම්මයි ලොකු කයියක් දාගෙන තමයි හිටියේ. එයා ඉතින් ඉස්සර කාලේ ගෙදර වෙච්ච දේවල්, ඒ කාලේ වෙච්ච ගොඩක් දේවල් මාත් එක්ක කිය හිටියා. ඉතින් මගේ යාළුවා මේ වීඩියෝ එක බලලා මට ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්නකො පුළුවන් නම් මමත් ආසයි මගේ යාළුවන්ගේ අදහස් දැනගන්න. ඊට පස්සේ මේ වගේ ලස්සනට කපාගත්ත මුං කෑලි ටික අපි අර කොකිස් හදන්න ගන්න බැටර් එක තියෙන්නේ අන්න ඊට වඩා ටිකක් උකුවට හදාගෙන ඒකේ හොඳට කෝට් කරලා ගැඹුරු තෙලේ බෙද ගන්නවා. මේවා නම් ඉතින් රසයි තමයි. හැබැයි ඉතින් අවුරුදු කාලේ කියලාත් හැම මහ ගොඩ කන්න එපා. ඇඟට නම් ගොඩක් අගුණයි.
ඉතින් මමයි අම්මයි මේ විදිහට මුං කෑලි ඔක්කොම ටික බැදගත්තා. මේ නම් අප්‍රේල් 12 මං අද ගේ ටිකක් අස් කරන්න හිතුවා. මම දැන් දවස් 2-3කට කලින් ගේ අස් කෙරුවා. ඒ කියන්නේ කර්ටන් හොදලා කර්ටන් ටික දාගත්තා. මොකද ඔක්කොම වැඩ ගොඩ ගැහෙනකන් ඉන්න බැහැනේ. ඒ නිසා ගේ ඇතුලේ ගොඩක් අස් කරන්න දේවල් තිබුණේ නැහැ. පොඩ්ඩක් ආයිමත් දූවිලි පිහදාලා මොප් කරලා ඒ ටික පිළිවෙලට හදන්න විතරයි තිබ්බේ. මං ඒ ටිකත් දඩිබිඩි ගාලා ඉතින් අද කරගත්තා. මොකද අද අච්චාරු දාන්නත් තියෙනවා, අලුව කපන්නත් තියෙනවා. ඒ ටික තමයි අද තියෙන්නේ. හෙට තියෙනවා ලිප ගා ගන්න. ඒ කියන්නේ අම්මා ගොඩක් උයන්නේ මැටි ලිපේනේ. එතකොට ඒ ලිප ගන්න ඕන. ඒ ටික තමයි තව ඉතුරු වෙලා තියෙන්නේ. අනිත් වැඩ ඔක්කොම මායි අම්මයි කරගත්ත කොහොම හරි. ඊට පස්සේ කොහොම හරි මම මේ වැඩ කර ඉදී අපිට කරන්ට් එක ගියා. ඉතින් ඊට පස්සේ දඩබඩ ගාලා වීඩියෝ කරන එක පැත්තකින් දාලා මම වැඩේ ඉවර කෙරුවා. මේ වෙද්දි අම්මා පැණියක උණු කරගෙන තිබුණා අලුව එක කපන්න කියලා. ඉතින් අම්මා අලුව පිටි එක තනියෙන් අනාගෙන තිබුණා. මේකේ තියෙන්නේ මේ අර උණු කරගත්ත පැණි වලට බැදගත්ත හාල් පිටි තමයි දාලා තියෙන්නේ. ඒ විදිහට මෙහෙම කපා ගන්න පුළුවන් පදමට එක හදා ගන්න ඕන. ඒ හදාගෙන මම තමයි ඒකෙත් කෑලි කැපුවේ. චුට්ටක් අපේ අලුව පිටි එක නම් මෙලකට වගේ තිබුණේ. ඉතින් පිටි එක අනලා මේ විදිහට වඩලා ටික වෙලාවක් තියලා තමයි අපි කපන්න ගත්තේ. මේකත් ත්‍රිකෝණ හැරයට තමයි කපන්න ගියේ. හැබැයි අර මෙලක වැඩි නිසා ලස්සනට එහෙම කපා ගන්න බැරි වෙයි කියලා හිතුණා. ඉතින් ඒ නිසා මේ විදිහට කොටු හැඩයට තමයි අපි කපා ගත්තේ. මේ අලුව පිටි එකටත් අපි බැදගත්ත තලයට කලවම් කරලා තමයි තියෙන්නේ. පිටි එක මෙලකට තිබුණාට අලුව කෑලි එක නම් රසට තිබුණා. මම අවුරුදු කෑම වලින් වැඩිපුරම කෑවේ අලුව තමයි. අච්චාරු කෑවෝ වගේ නෙමෙයි ඊට පස්සේ මට මොනවාද කතරමුංග කොළ හොයන්න වෙනවා. ඉතින් මේ අප්‍රේල් 13 ඒ කියන්නේ පරණ අවුරුදු දවසේ අපි අද තමයි අච්චාරුව දාමු කියලා හිතුවේ. ඉතින් ඒ අම්මා කියන්නේ සාමාන්‍යයෙන් මට උෂ්ණ කෑම කන්න බෑ. කටේ තුවාල එනවා. ඉතින් මං එහෙම උෂ්ණ කෑම මොන හරි කාපු දවසට අම්මා කතුරු බුරංගා වගේ සීතල කෑම මොනවා හරි හදලා දෙනවා. එයා ඒක තමයි ඒ කිය ඉන්නේ. ඉතින් විනාකිරි වලින් තමයි ගොඩක් අය මේ මිරිස් එහෙම තඹ ගන්නේ. අම්මා කියනවා එහෙම කරාම චුට්ටක් සැර වැඩිලු ඇඟට. ඉතින් ඒ නිසා එයා මෙහෙම උණු වතුරෙන් තමයි තඹලා ගත්තේ. හැබැයි අච්චාරුවේ නම් එහෙම රසයේ වෙනසක් තිබුණ නැහැ. මොකද මමත් දන්න විදිහට අපේ අම්මත් හදන්නේ විනාකිරි වලින් තමයි තඹන්නේ. මට හස්බන්ඩ්ගේ අම්මා මේ විදිහට තමයි හදුවේ අච්චාරු එක. මේ විදිහට අච්චාරුවට ගන්න අවු මිරිස්, එතකොට මාළු මිරිස්, ලූණු, එතකොට ගස් ලබුවේ හැමදේම මේ විදිහට වතුරේ තඹ ගන්නවා. ගොඩාක් නෙමෙයි ලාවට පාට වෙනස් වෙන්න තමයි දෙන්නේ. ඒ විදිහට තඹගත් එක ඉතින් අර අපි අච්චාරු වලට ගන්න අබ පේස්ට් එකේ කලවම් කරලා හෙටට කන්න තමයි මේක ගන්නෙ.
ඉතින් මමයි අම්මයි අච්චාරුවක් දාලා දැන් මේ කොහෙද යන්නේ කියලා මගේ යාළුවා දන්නවද? අපි යනවා ලිප ගන්න මැටි කොටාගෙන එන්න. අපේ ගෙදරට ඉස්සරහා හුඹහක් තියෙනවා. ඒකෙන් තමයි මැටි ටික කොටාගෙන එන්නේ. මේවා මැටි කිව්වට මැටි විතරක්මත් නෙමෙයි වැලිත් එක්ක කලවම් වෙච්චා. ඉතින් ඒ ගෙනාව මැටි එකේ තියෙන රොඩු කුණු අයින් කරලා අම්මා වතුර දාලා මේ විදිහට හොඳට අනාගත්තා. මේකට පොල් තෙල් ටිකකුත් දාලා තමයි තියන්නේ. අම්මා කියනවා සාමාන්‍යයෙන් ඉස්සර නම් කිරි අම්මා පොල් තෙලුත් දාලා ගොමත් දාලා තමයිලු මේක හොඳට අනන්නේ. අම්මා ගොම නම් කලවම් කරන්න ගියේ නෑ. පොල් තෙලුයි මැටි තමයි මේ කලවම් කරන්නේ. කොහොම හරි අපි දවල්ට ඉව්වට පස්සේ ලිප රස්නේනේ. සාමාන්‍ය ලිප රස්නෙන් ගාපුවාම ඉක්මනට පුපුරන්න බලනවලු. ඉතින් අම්මා ලිප ගන්න කලින් වතුර ටිකක් දාලා ලිපේ ගින්දර නිවා ගත්තා. ඊට පස්සේ ලිප ගාව තියෙන අලු ඔක්කොම අයින් කරලා එතන අස් කරගත්තා. ඒ අස් කරගෙන තමයි ලිප මැටි වලින් ගාන්න පටන් ගත්තේ. ඉතින් මේක ටිකක් ලිප තෙම තමයි ගාන්නේ. කොහොම හරි මේ වැඩේටත් විනාඩි 20ක් විතර ගියා අම්මට. ඒකත් හරිම නීට් එකට තමයි ගා ගන්න ඕන. මොකද මේ මැටි එකට වතුර වැඩි වුණොත් වැක්කිරෙන්න ගන්නවා. අනිත් එක ලිප වේලෙන්නත් වෙලා යනවනේ. ඉතින් එන්න මේ විදිහට තමයි අපේ දර ලිප මැටි වලින් ගාගත්තට පස්සේ තියෙන්නේ. ලිපේ ඇතුළත ගාගත්තේ නැහැ. මොකද මේවට ලිප් තියලානේ තියෙන්නේ. ඒ නිසා ඇතුළට මොකුත් කෙරුවේ නැහැ. වටෙන්ම තමයි මේ විදිහට මැටි වලින් ගාගන්නේ. අම්මා කියන මේ ලිප නම් අවුලන්න හිතෙන්නේ නැහැලු. ඉතින් මේ වෙලාවේ අපිට ලොකු වැස්සක් වහින්න වගේ යන්නේ. හයියෙන් හුලං ගහලා වහින්න පටන් ගත්තා. දවල් නම් ගොරව තිබුණා. දැන් තමයි වහින්න පටන් ගත්තේ. හැබැයි අම්මා නම් කියනවා හුලඟත් වැඩි නිසා ගොඩක් වෙලා වහින්න නැති වෙයිලු. කොහොම හරි එළියේ තියෙන වැඩ ටික නම් අපි ඉවර කරගත්තා. දැන් තියෙන්නේ ගේ ඇතුලේ තියෙන පොඩි වැඩ ටික තමයි. මේ විදිහට තමයි ඉතින් අපි අලුත් අවුරුද්දට ලෑස්ති වුණේ. මං එහෙනම් ගිහින් එන්නම්. මගේ යාළුවෝ එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ මගේ යාළුවෝ හැමෝටම.